ගෙදරට කියනවා වැඩක් නැහැ. අපිත් කැමති ගමේ කාම කන්න. අලකොල ටික කඩලා ඊයේ හවස තාමත් මෙතන. උන්දලට කියලා තීරුමක් නැහැ. අලකොල ටික හොඳට හොදලා රසට රහට හදන්නයි යන්නේ. ගෙදරට බැන්නට වෙලලකොල ටික දවසක් හමාරක්වත් හම් වෙන්න ඕන. නැත්තම් ඒකේ කට කහන ගතියක් තියෙනවා. තවත් පුංචි රහසක් තියෙනවා. අපේ අත්තම්මලා කියනවා වෙලලකොල මේ විදිහටම කපලා ගත්තාම හරි කියලා. නමුත් පුංචි රහසක් තියෙනවා. මේ අලකොලේ මේ ආකාරයට මේක උඩ සිවිය අයින් කරාම අර කසන ගතිය අඩු වෙලා ඉක්මනින් පිසගා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ අලකොල ටික කුඩා කැලි වලට බිම කඩා ගන්නවා. මේ වගේ සිවිය ගොඩක් අය ලපටි වගේ අරින්නේ නැහැ. මම නම් මේ කැලියා මට නිකන් මේ කැරපුම ඉක්මනට විසඳන්න පුළුවන් වගේ දැනෙනවා. ඒ නිසා මේ කැලිය ඇරියේ නැහැ කියලා ලපටි කොළ වල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අම්මලාගේ කඳුළු වලට අරුතක් දැන් වත්ගෙනෙන්න අපිත් එක්ක ජීවිතේ දැන් හොයාගන්න අම්මලාගේ කඳුළු වලට අරුතක් දැන් අත්ගෙනෙන්න දැනෙනවා බඩගිනි අපි වගේ අපි වගේ මයි අපි ආදරයට බඩගින්නට පුළුවන් මිනිහෙක් හදන්න එන්න යන්න අපිත් එක්ක ජීවිතේ දැන් හොයාගන්න වලාකුළක හරි හිඳින්න විදිමුහිය අපි අහසට බරවුලන අපපච්චිට සැනසිල්ලේ හුස්ම ගන්න විල්ලලකොල මාළුව හදාගත්තා. සුවඳක් එනවා. සුපිරියට තියෙනවා. රොටියකුත් හදාගත්තේ ඇස්සේ. දැන් ගෙදරට ප්‍රශ්නයක් නැහැ. අපි හදාගෙන කනවා. බරවුලන අප
සැනසිල්ලේ හුස්ම ගන්ඩ මේක නැත්තට මාර පිස්සුවක්. මාරම ටේස්ට් එකක් තියෙනවා. ඔයගොල්ලෝ try කරලා බලන්න.